හලෝ කොහොමද? අද මම අරන් ආවේ චොක්ලට් ලවර්ස්ලාට ආස හිතෙන විදිය වීඩියෝ එකක්. මොකද මේකේ තියෙනවා චොක්ලට් කේක් එකක් හදලා චොක්ලට් ඩ්‍රිප් කේක් එකක් වගේ අයිසිං කරගන්න විදිහයි, ෆජි බ්‍රවුනි රෙසිපි එකයි, කප් කේක් ෆ්‍රොස්ටිං එකක්, විප් ක්‍රීම් ෆ්‍රොස්ටිං එකක්. ඒ වගේම මම කොකෝ පවුඩර් පාවිච්චි කරේ කේක් එක හදාගන්න විතරයි. අනිත් හැම දෙයක්ම ඩාර්කුකින් චොක්ලට් වලින් තමයි කරේ. හරි අපි බලමු මේ ටික ඉක්මනට හදාගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් මම කේක් හදාද්දී බිත්තර සුදු මද වෙනම බීට් කරලා ගන්න. මෙතන බිත්තර සුදු මද 6ක් තියෙනවා. ඒකත් එක්ක මම ග්‍රයින්ඩ් කරගෙන තියෙනවා සීනි ග්‍රෑම් 320ක්. ඒකෙන් හැබැයි මේ සැහැඳි 5ක් වගේ තමයි එකතු කරගන්නේ මේ බිත්තර සුදු මදත් එක්ක. සීනි ටික එකතු කරගද්දී අපි බිත්තර සුදු මද විනාඩියක් විතර මුලින්ම බීට් කරලා ඊට පස්සේ තමයි සැරින් සැරේ මේ සැහැඳි 5ක වගේ සීනි එකතු කරගන්නේ. ඔයගොල්ලෝ ග්‍රයින්ඩ් කරලා ගන්න මුළු සීනි ප්‍රමාණයෙන් 3න් 1ක වගේ ප්‍රමාණයක් විතරක් මෙහෙම බිත්තර සුදු මද මිශ්‍රණෙත් එක්ක එකතු කරලා බීට් කරගන්න. ඔක්කොම අපි එකතු කරන්නේ නැහැ. අපි ඉතුරු සීනි ටික අපේ ඇස්ට්‍රා ටිකත් එක්ක බීට් කරගන්නවා. මේ තියෙන බිත්තර කහ මද 6. මෙතන තියෙනවා ඇස්ට්‍රා ග්‍රෑම් 320ක්. මම වැනිලාත් එකතු කරගෙන තියෙන්නේ. ඉතුරු වෙච්ච සීනි ටිකයි ඇස්ට්‍රා ටිකයි වැනිලා ටිකයි හොඳට විනාඩියක් වගේ බීට් කරගන්නවා. ඊට පස්සේ කහ මද එකින් එකට එකතු කරගන්න තියෙන්නේ. බිත්තර සුදු මද ටික බීට් කරගද්දි මට කලින් කියන්න බැරි වුණා. සාමාන්‍යයෙන් ගොළු දන්නවත් ඇති බිත්තර සුදු මද බීට් කරගද්දි භාජනයේ වතුර බිඳුවක්වත් තෙල් බිඳුවක්වත් නැති වෙන්න ඕනේ. ඒ වගේම කහ මද එක මිශ්‍ර වෙලා නැති වෙන්න ඕනේ. එතකොට තමයි අපිට හරි අර ටෙක්ස්චර් එකට එළිය බීට් කරගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලෝ එහෙම බීට් කරත් වතුර ගතිය වගේ තියෙනවා නම් බිත්තර සුදු මද එකේ කියන්නේ ඔයගොල්ලෝගේ එක්කෝ වතුර තිබිලා භාජනයේ නැත්තම් කහ මද එක්ක මිශ්‍ර වෙලා සුදු මද. ඒ නිසා බිත්තර සුදු මද වෙනව බීට් කරනවා නම් ඒක හරියට කරගන්න මතක ඇතිව. මේ බැටර් එකත් මම දැන් හරියට බීට් කරගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා පාට ලා කහ පාට වෙලා. ඒතකොට මම බීට් කරන එක නවත්තනවා. ඊළඟට අපි පිටි එක හදාගන්නේ කොහොමද බලමු. මෙතන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 320ක්. ඒකට කොකෝ පවුඩර් පුරවලා මේ සැහැඳි 4ක්. ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි 2මාරක් එක, බේකින් සෝඩා තේ හැඳි භාගයක් හොඳට මිශ්‍ර කරලා 3 පාරක් හලාගෙන තියෙන. අනිවාර්යෙන් 3 පාරක් හලා ගන්න. ඊට අමතරව මම Nescafe පොඩි පැකට් එකක් උණු වතුර කෝප කාලක් එක්ක දිය කරලා හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ අපි මේ වෙනකන් හදාගත්ත බැටර් එකයි සුදු මද මිශ්‍රණෙයි අපේ පිටි මිශ්‍රණෙයි සැරින් සැරේ එකතු කරගෙන මිශ්‍ර කරගන්න. ඌව මික්ස් කරන්න යන්න එපා. කට් ඇන්ඩ් ෆෝල්ඩ් මෙතඩ් එකට ස්පැචුලා එකකින් හරි පත්තකින් හරි හොඳට කිව්වට ඌව මික්ස් කරන්න යන්න එපා. කවලම් කරගන්න තියෙන්නේ මේ තුන හොඳට කවලම් වෙනකන් විතරක්. මේ තුන කවලම් කරන අතරතුර මම හදාගත්ත Nescafe එකෙන් චුට්ට දාගෙන හොඳට ෆෝල්ඩ් කරගන්නවා. අද මම මේක බේක් කරගන්නේ විශ්කම්බය අඟල් 7ක් වෙච්ච රවුන්ඩ් කේක් ට්‍රේ එකක ප්‍රීහීටඩ් oven එකේ සෙල්සියස් අංශක 150 විනාඩි 45ක්. මම බැටර් එකකින් 525ක් වගේ වෙන්න දාගන්නවා. මොකද මේක බේක් වෙලා ඉදි බර අඩු වෙන හින්දා. මම චොක්ලට් කේක් හදාගත්තේ මේ වගේ පොඩි අර මැද සිදුරක් වගේ එන්න හදාගන්නවා. එතකොට මතු පිට හොඳ අර ෆ්ලැට් වෙනවා කියන්නේ ඒ වගේ එනවා. අර මැදින් පිම්බිලා එන්නේ නැතිව. මම කප් කේක්ස් 3ක් අර අපි ලාවා කේක් හදන ෆොයිල් කප්ස් වල දාලා බේක් වෙන්න දැම්ම කේක් එකත් එක්ක. ඉතුරු කප් කේක්ස් 6 මම වෙනම ට්‍රේ එකකට දාගත්තා. ඒකට මම අද බ්‍රවුනිස් හදාගෙන ඉන්නවා. ඒවා බේක් කරද්දි මේ 6ත් ඒත් එක්කම බේක් කරගන්න පුළුවන්. එතකොට oven එක ගොඩක් පාරක් දාන්න වෙන්නේ. ඒ වගේම කේක් එක බේක් වෙන අතරතුර මම බ්‍රවුනි බැටර් එකත් ඉක්මනට හදා ගන්නවා. එතකොට අපිට oven එක ප්‍රීහීට් කරන්න උවමනා වෙන්නේ නැහැ. කේක් එක එළියට ගත්ත ගමන් බ්‍රවුනිස් ටිකයි මේ කප් කේක්ස් ටිකයි දාලා හදා ගන්නත් පුළුවන්. ඒක ලේසි. හරි අපි බ්‍රවුනි බැටර් එක හදාගන්නේ කොහොමද කියලා ඉක්මනට බලමු. මම රෙසිපිස් කලින් දීලා තියෙනවා. එනකොට අලුතෙන් බලන කෙනෙක් නම් වැදගත් වෙයි. ඒකින්ද රෙකෝඩ් කරගත්තා. අඟල් දෙකේ බ්‍රවුනි පීසස් 9ක් හදාගන්න පුළුවන් වෙන රෙසිපි එකක් මේක. මුලින්ම ඩාර්ක් කුකින් චොක්ලට් මම අරන් තියෙන්නේ. ඒක ඇස්ට්‍රාත් එක්ක හොඳට දිය කරගන්නවා. ඩබල් බොයිලින් මෙතඩ් එකට හරි මයික්‍රෝවේව් එකකට දාලා හරි පහසු විදියකට දිය කරගන්න. ඇස්ට්‍රා ග්‍රෑම් 75ක් ඩාර්ක් කුකින් චොක්ලට් ග්‍රෑම් 120ක් එක තමයි මම මේ දිය කරගත්තේ. අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක මම වෙනද වගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. අවශ්‍ය කෙනෙක්ට එහෙම බලන එක ලේසි හින්දා. ඊළඟට මම බිත්තර එකමාරක් අරගත්තා. ඒකට කුඩු කරගත්ත සීනි ග්‍රෑම් 120ක් දාලා හොඳට බීට් කරගන්නවා. මෙන්න මේ පදම එනක
ඊට පස්සේ අපි මුලින් දිය කරගත්ත කුකින් චොක්ලට් එකයි ඇස්ට්‍රා ඒ මිශ්‍රණය දාගෙන ආපහු බීට් කරගන්නවා විනාඩියක් වගේ. ඊට පස්සේ අපි පිටි දාගන්නේ. පිටි දාලත් තප්පර 30ක් වගේ බීට් කරගන්න ඕනේ. පිටි ටික හොඳට මිශ්‍ර වෙනකම් විතරක් ඕව මික්ස් කරන්න යන්න එපා. පිටි මිශ්‍රණය හදාගද්දි බේකින් පවුඩර් තේ හැඳි 4න් 1කට චුට්ටක් වැඩිපුර දාලා මං හලාගෙන තියෙන පිටි එක අන්තිමට බැටර් එක මෙන්න මේ වගේ ආවම අපි ට්‍රේ එකට දාලා බේක් කරගමු. අඟල් 6 ට්‍රේ එකක් තමයි මේක. හරි මේ ටිකයි මගේ කප් කේක්ස් ටිකයි දැන් බේක් කරගන්න යන්නේ සෙල්සියස් අංශයක 150 විනාඩි 30ක් වගේ. කප් කේක්ස් ටික බේක් වෙලා ආවම මෙන්න මේ වගේ හොඳට උස්සට තියෙනවා. මං දැම්මේ බැටර් එක ග්‍රෑම් 34ක් වුණාට ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඔයිලි ගතිය ගොඩාක් අඩුයි. කප් කේක් ලයින් එකකට උනත් උරාගෙන නැහැ අර තෙල් ගතිය. ඒකට හේතුව අපි බිත්තර සුදු මද වෙනම බීට් කරලා ගත්ත හින්දා මේ තියෙන අපේ බ්‍රවුනීස් ඒ ටිකත් හොඳට බේක් වෙලා ඇවිල්ලා තියෙනවා. ගල් දෙකේ කෑලි වලට ඒ ටිකක් නිමුනහම කපා ගන්න උණුවෙන් කපා ගන්න එපා. එතකොට ටිකක් කරදරයි කෑලි කපා ගන්න. නිමුනාට පස්සේ නම් මේ වගේ ලේසියෙන් කපා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මැනගෙන කපා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට නීට් එකට පීසස් කපා ගන්න ඕන. කේක්ස් ටික මම ඉවෙන්න තියලා තියෙන්නේ. මුලින්ම බ්‍රවුනීස් ටික එකකින් අපි ඩෙකරේට් කරගමු. මෙතන මම ඩාර්ක් කුකින් චොක්ලට් ග්‍රෑම් 170ක් වගේ අරන් තියෙනවා. ඒක දිය කරගන්න ඕනේ මයික්‍රෝවේව් එකකට දාලා මම කරගත්තේ. ඔයගොල්ලන්ට පුළුවන් ඩබල් බොයිලින් මෙතඩ් එකට කරගන්නත්. වතුර නැතිව දිය කරගන්න අනිවාර්යෙන්ම. නැත්තම් මෙහෙම දිය කරගන්න බෑ. හරි ස්මූත් එකට. ඊට පස්සේ මේ වගේ සිලිකන් මෝල්ඩ් එකකට දාලා මුලින්ම නිකන් චොක්ලට් ස්ලැබ්ස් වගේ හදාගන්න යන්නේ. මේ ටික මෙහෙම දාලා ෆ්‍රිජ් එකට දැම්මම හොඳට සෙට් වෙනවා. සිලිකන් මෝල්ඩ් එකකින් හින්දා ගලව ගන්නත් ලේසි. ඒ ටික ෆ්‍රිජ් එකට දාලා සෙට් වෙලා එනකන් අපි බ්‍රවුනීස් වල ටොපින්ග්ස් හදාගන්න කොහොමද බලමු. ඊටර වැඩ ටික මේ වගේ පුනිලයක් වගේ හදාගන්න ඔයිල් පේපර් එකකින්ම. ඊට පස්සේ යටින් පොඩි කට් එකක් දාලා බ්‍රවුනි පීසස් උඩින් මෙහෙම දාගන්න පුළුවන් ලේසියෙන්. එතකොට ඊට පස්සේ මේකට උඩින් මම රෝස්ටඩ් කැෂෝ නට්ස් දාගන්නවා. ඔයගොල්ලන්ට ආමන්ඩ් වගේ කැමති ලේසි පහසු කැමති දේවල් පාවිච්චි කරන්න. ඒ වගේ 3ක් දාගෙන ඊළඟ 3ට මං කුකීස් දාගන්න යන්නේ. අන්තිම 3ට මං අපි අර හදාගත්ත චොක්ලට් ස්ලැබ්ස් ටික තියාගන්න යන්නේ. උගලන්ට මේවම වෙන්න ඕනේ නැහැ. කැමති දේවල් දාගන්න ටොපින්ග්ස් විදියට ස්ට්‍රෝබෙරිස් වගේ දැම්මත් ලස්සනයි. ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් චොක්ලට් චිප්ස් ඒවා පොඩි ප්‍රමාණයක් වගේ ඕන වෙන වෙලාවට මෙන්න මේ වගේ කුකින් චොක්ලට් දිය කරලා ඔයිල් පේපර් එකක් උඩ මෙහෙම ඩොට්ස් වගේ තියාගන්න. ඊළඟ ෆ්‍රිජ් එකට දාන්න තියෙන්නේ. ඒ වගේම තව මේ වගේ අර බබල් රැප් එකක දාලත් ඔයගොල්ලන්ට පුළුවන් පොඩි ඩිසයින් එකත් එක්ක චොක්ලට් ස්ලැබ්ස් වගේ හදාගන්න. අමාරු දේවල් නෙවෙයි. ඔයගොල්ලෝ මේවා දන්නවත් ඇති. දන්නේ නැති කෙනෙකුට අයිඩියා එකක් ගන්න තමයි පෙන්වන්නේ මේ වෙලාවේ මම මේක. ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් කේක් පොප්ස් වගේ හදාගන්න උනත් මේ තියෙන මේ සිලිකන් මෝල්ඩ්ස් කඩේ ගන්න තියෙනවා. මුලින්ම චොක්ලට් ටිකක් දාගෙන ෆ්‍රිජ් එකට දාගන්නවා සෙට් වෙන්න. ඊට පස්සේ තමයි මේ කේකුයි බටර් අයිසිං උයි එකතු කරගත්ලා හදාගත්ත මිශ්‍රණේ ඒකට දාලා මැදට දාලා ආපහු ඒකට උඩින් චොක්ලට් කවර් කරන්න. ඊළඟට මම මේකත් දානවා ෆ්‍රිජ් එකට හොඳට සෙට් වෙන්න. එතකොට ගලව ගන්න ලේසි මෝල්ඩ් එකේ. කප් කේක්ස් වලට මම අද බටර් අයිසිං වලින් නැතුව විපින් ක්‍රීම් වලින් ෆ්‍රොස්ටිං එක හදාගන්න යන්නේ. යාළුවෙක් අහලා තිබ්බා. මුලින්ම ග්‍රෑම් 60ක් ගත්තා විපින් ක්‍රීම්. ඒක හොඳට විනාඩියක් විතර බීට් කරලා මම ඒකට අයිසිං සුගර් මේස හැන්දක් වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ තව විනාඩියක් වගේ බීට් කරගන්නවා. ඊළඟට අපි දිය කරගත්ත කුකින් චොක්ලට් වලින් මේස හැන්දි දෙකක් වගේ එකතු කරගන්නවා. මම මේ තාම එකතු කරගන්න කුකින් චොක්ලට් එක මම මුල දිය කරගත්ත කුකින් චොක්ලට් එකමයි. මේ වගේ විප් ක්‍රීම් ෆ්‍රොස්ටිං එකත් අපිට ඉක්මනට හදා ගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ කැමති නම් නොසල් එකක් දාලා මේ වගේ පයිප් කරගන්න තියෙන අමාරු වැඩක් නෙවෙයි. අපි සාමාන්‍ය ස්පොන්ජ් කේක් වලටනේ විප් ක්‍රීම් පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝ කේක් වලටත් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම කේක් එක ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනේ. මොකද මේ විප් ක්‍රීම් එළියේ තියාගන්න බෑ. ඒකටත් ඔයගොල්ලෝ කැමති මේ වගේ ටොපින්ග්ස් දාගන්න තියෙන්නේ කප් කේක්ස් ටිකටත්.
හරි අපි දැන් කප් කේක්ස් ටිකත් හදාගෙන ඉවරයි. දැන් බලමු කේක් එක අයිසිං කරගන්න විදිහ. අපි දිය කරගත්ත කුකින් චොක්ලට් ටික අද වැස්ස දවසක් ඉඳලා ආපහු හයි වෙලා ඒකින්ද මම ඒකට උණු වතුර චුට්ට දාගෙන අර ඩ්‍රිප් කේක් එකේ ඒ පදම එනකන් මේක හිමින් සැරේ දිය කරගන්න ඕනේ. කැටි ගහනවා වගේ නම් උගුල මේක ආපහු ඩබල් බොයිලින් මෙතඩ් එකට ලිපේ තියලාම දිය කරගන්න. එහෙම කැටි ගහන්නේ උණු වතුර වල රස්නේ මදි හින්දා මෙහෙම දිය කරගෙන මම ඒක පැත්තකින් තියාගන්නවා අයිසිං එක හදාගන්නකම්. මෙන්න මේ පදම එනකන් තියෙන්න ගොඩාක් වතුර දාගන්න එපා දියාරු වෙනකන්. ඔයගොල්ලන්ට අයිසිං එකට ඇස්ට්‍රා හරි මැඩෝලි හරි පාවිච්චි කරන්න, බටර් එකක් පාවිච්චි කරන්න තියෙනවා නම් හොඳයි. බජට් එක බලලා ගැලපෙන එක පාවිච්චි කරන්න. මම අද ඇස්ට්‍රා පාවිච්චි කරන හින්දා අයිසිං සුගර් ගන්නවා 1:3 අනුපාතයෙන්. ඇස්ට්‍රා ග්‍රෑම් 120ට අයිසිං සුගර් ග්‍රෑම් 360ක් දාගෙන අද මම මේක බීට් කරගන්නේ මැෂින් එකේ. ඔයගොල්ලන්ට පුළුවන් නම් හෑන්ඩ් බීටර් එකෙත් කරන්න ප්‍රශ්නයක් නැහැ. අද මම හાર્ඩ් බටර් අයිසිං එක හදාගන්නේ. හේතුව මම මේකට අද කොකෝ පවුඩර් නෙවෙයි පාවිච්චි කරන්නේ. අපි අර හදාගත්ත චොක්ලට් ගනාෂ් එක. ඒක මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට පාට රස ඇති වෙනකන් දාගන්න. මම නම් මේස හැන්දක් විතර පාවිච්චි කරේ. ඊළඟට මේ ටික මම සෑන්ඩ්විච් කරගෙන ක්‍රම් කෝට් කරලා ඊළඟට ෆයිනල් අයිසිං ලේයර් එකක් දාගන්නේ මේ හදාගත්ත අයිසිං එකෙම තමයි. කේක් එක අයිසිං කරගද්දි මුලින්ම වටේ තමයි අයිසිං එක ගාගන්නේ. ඒ වගේම බෝඩ් එකට හොඳට මං හයි කරගන්නවා. මෙන්න යටින් මෙන්න මේ වගේ අයිසිං දාලා. එතකොට කේක් එකේ එහා මෙහා යන්නේ උඩින් අයිසිං එක ගා ගන්නදී හදිසිය අපිට කේක් එකේ එහෙම කරන්න වුණොත් උඩින් අල්ලලා කරන්න ලේසි හින්දා අන්තිමට තමයි මං උඩින් අයිසිං එක ගාගන්නේ. අද පොඩි වෙනස් දෙයක් කරනවා. පොඩි ගිෆ්ට් එකක් කේක් එක ඇතුලේ දානවා. ඒකින්දම තමයි මම මේ වීඩියෝ එකත් රෙකෝඩ් කරගත්ත ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්නත් පුළුවන් හින්දා. කේක් එක ක්‍රම් කෝට් කරලා ෆ්‍රිජ් එකට දාලා මේ වගේ හොඳට අර අතේ ඇලෙන්නේ නැතිව වේලෙනකන් තිබ්බට පස්සේ තමයි ෆයිනල් ලේයර් එක ගාව ගන්නෙ. එතකොට අර ආපහු ඇලි එන්නේ නැහැ ආපස්සට කේක් කුඩු. මේක ගොඩාක් වෙලා ෆ්‍රිජ් එකේ දාගන්න තියාගන්න එපා. එතකොට ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තාම අර වතුර බුබුලු වගේ එනවා කේක් එකෙන් එළියට. එතකොට අයිසිං කරගන්න අමාරුයි. නීට් කරගත්තට පස්සේ චොක්ලට් ඩ්‍රිප් එක අපි දාගමු පරිස්සමින්. හැන්දෙන් මං දාගන්නේ ලේසි හින්දා. ඔයගොල්ලන්ට පයිපින් බෑග් එකක් පාවිච්චි කරලා උනත් කරගන්න පුළුවන්. කේක් එක උඩ මම ගොඩක් නීට් කරගත්තේ නෑ. උඩින් චොක්ලට් තියෙන හින්දා. ඒ වගේම ගිෆ්ට් එක තියෙන තැන උඩින් මම මුකුත් තියාගත්තේ නෑ. මොකද කපද්දි ඒක මුලින්ම කපන කෙනාට කපන්න අහු වෙන්න තියන්න ඕන හින්දා. මොන ඔය විදිහට තමයි මම චොක්ලට් ඩ්‍රිප් කේක් එකත් හදාගත්තේ. අමාරු වැඩ මුකුත් තිබ්බේ නෑනේ. ඔයගොල්ලෝ දැක්කනේ ගෙදරදී. ඔයගොල්ලන්ට මේ දේවල් පහසුවෙන් හදාගන්න පුළුවන්. කප් කේක් සුත්, බ්‍රවුනි සුත් හරිම ලේසි රෙසිපීස් තියෙන්නේ. මේ දේවල් හදන්න අවශ්‍ය වෙච්ච හැමදේම වෙනදා වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න ප්‍රමාණවලුත් එක්ක. ඊට අමතරව ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. අදත් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන් හිටියට thank you.